2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මේ මාසේ 6 වෙනිදා පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරලා අවසන්. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා රජයේ නිලධාරීන්ට නියමිත සියලුම පත්වීම් ලිපි මේ වන විට ලබා දී තිබෙනවා. මෙම මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක්. ඒ නිසා ඒ නිලධාරීන්ට නියමිත දිනේදී දන්වා ඇති පරිදි නියමිත ස්ථානවල රාජකාරියට වාර්තා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති යම් ඡන්දදායකයෙක් වෙතොත් ඒ අයට අද හෙට සහ අනිද්දා දිනවලදී ඡන්දේ දිනේදී තමාට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් තමාට නියමිත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් බාගත කර ගන්න පුළුවන්. ඒ දෙකම නැති වුණත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව ඡන්ද පොලට ගියත් ඔබට ඡන්දේ පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා වළංගු අනන්‍යතා පත්‍රයක් රැගෙන යාමෙන්. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලය ආරම්භ වී තිබෙනවා. ඡන්ද විමසීම් දිනය දක්වාම කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමක් අගතියටපත් කිරීමක් සිදු කිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තකයන්ට ඡන්ද විමසීම් දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය අංශයේ සේවකීන්ට අවම පැය දෙකක කාලයකට සීමාවකට යටත්ව ඒ ඡන්ද දායකයාට ඒ සේවකයාට ඡන්ද පොලට යාමට තියෙන දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දීම ඒ රාජ්‍ය අංශයේ ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා නිවාඩු දිය යුතු ආකාරය පිළිබඳව. කිලෝමීටර් 40කට හෝ ඊට අඩු නම් දින භාගයකුත් 40ත් 100ත් අතර දින එකකුත් කිලෝමීටර් 100ත් 150ත් අතර දින එකමාරකුත් කිලෝමීටර් 150කට වැඩි නම් දින දෙකකුත් වශයෙන් නියම කොට තිබෙනවා. සමහර ඡන්දදායකීන්ට තමාගේ ඡන්ද පොළ පිහිටා තිබෙන්නේ ඉතා දුර බැහැර නම් අවශ්‍ය ප්‍රමාණයට නිවාඩු ලබා දීම කළ යුතු වෙනවා. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒ වගේම මේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට කාර්ය මණ්ඩලවලට පෞද්ගලික උපකාරක පන්තිවල ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ට ඒ වගේම ඇඟලුම් කම්හල්වල ඒ වගේම අනිකුත් කම්හල්වල අනික් කාර්යාලවල පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන සියලුම දෙනාට නිවාඩු ලබා දීමේ අදාළ සේවා යෝජකයින්ගේ වගකීමක්. ඒ වගේම නිවාඩු ලබා දීමෙන් පසුව Taman ඒ අදාළ සේවා නියුක්තකයන්ට නිවාඩු ලබා දුන් ආකාරය පිළිබඳව දැන්වීමක් අදාළ ආයතනයේ ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ සේවකයින්ගේ නිලධාරීන්ගේ දැන ගැනීම සඳහා. ඔබට 6 වෙනිදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වළංගු අනන්‍යතා ලේඛනයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට මේ සූදානම් කර ගැනීම සඳහා මා මේ වළංගු අනන්‍යතා ලේඛන මොනවද කියලා සඳහන් කරන්න කැමතියි. ජාතික හැඳුනුම්පත පැරණි හෝ නව හැඳුනුම්පත ඒ සඳහා වළංගු වෙනවා. ඒ වගේම වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙන ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, පූර්ණ ආබාධිත නැත්නම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙන తాවකාලික හැඳුනුම්පත, ඒ වගේම කිසිදු හැඳුනුම්පතක් නැති අය සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ తాවකාලික හැඳුනුම්පත, ඒ වගේම මෑතකදී නිකුත් කරලා තියෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඡායාරූපයේ සහිත తాවකාලික රියදුරු බලපත්‍රයක්. ඒ රියදුරු බලපත්‍රයත් මේ මැතිවරණය සඳහා ඡන්ද විමසීම සඳහා වළංගු අනන්‍යතා ලේඛනයක් හැටියට භාවිතා කරනවා. මේ අනන්‍යතා ලේඛන වලින් එකක් අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු ඡන්ද පොළට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනත් කිසිදු ලේඛනයක් කාර්යාලය හැඳුනුම්පතක් හෝ Taman පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැඳුනුම්පතේ කුවිතාංශය හෝ එවැනි කිසිදු ලියවිල්ලක් වළංගු අනන්‍යතා ලේඛනයක් ලෙස ඡන්ද පොළේදී බාරගන්නේ නැහැ. ඒ නිසා මේ මම සඳහන් කළ ඒ අනන්‍යතා ලේඛන වලින් එකක් අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. ඡන්ද පොළේදී නිවැරදිව ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳව මම පැහැදිලි කරන්න කැමතියි.
මේ මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය සඳහා වෙන්වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙන්නේ. ඒ ඡන්ද පත්‍රිකාවල එක් එක් පිළිගත් දේශපාලන පක්ෂය හා ස්වාධීන කණ්ඩායමේ නම් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඒ නම් ඉදිරියෙන් සලකුණ සටහන් කොට තිබෙනවා. ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වෙන් කරලා තියෙන. ඒ සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ ඔබේ කතර සලකුණ ලකුණු කිරීම තමයි කළ යුත්තේ. මේ මා ඔබට පෙන්වන්නේ ඡන්ද පත්‍රිකාවක ආදර්ශයක්. මේ පැත්තේ සඳහන් වෙන්නේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නම් ඊළඟට තියෙන්නේ සලකුණු. මේ අයිනේ තියෙන හිස් කොටුවේ ඔබට ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තනි එක කතරයකින් තමයි ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ. මේ ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිදු දෙයක් ලිවීම, ඒ වගේම ඇඳීම, නමක් ලිවීම, කුරුටු ගෑම වෙන කිසිදු ආකාරයේ සටහනක් තැබීම මේ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කිරීමට හේතු වෙනවා. එකම එක කතරයක් පමණක් ඔබ කැමති දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණට ඉදිරියෙන් තියෙන හිස් කොටුවේ තබන්න.